Hi guys, good morning. ඔන්න ඉතින් අපි දකුණු ලකේ සංචාරයක් දාන්න හදන්නේ අද. දැන් ඉන්නේ මාතරට ආවේ නම් ඊයේ යාළුවෙක් ගෙවඩික් නෑකට. එතකොට අපි අද හිතන් ඉන්නවා මාතර ඉඳන් ගාල්ලට යන්න. අපේ රාත්‍රී 9 තැන ගාල්ලේ. එතකොට මාතර ඉඳන් ගාල්ලට දින පොඩි පොඩි ප්ලේසස් ටිකක් බලන්න තමයි හිතන් ඉන්නේ. නම් ප්ලෑන් කරලා නෑ මේ තැන් බලනවා කියලා. අවුන විදිහට බලන්න යනවා මේක අපි දෙන්න නිදහසේ යන්න ඕනේ ගමනක් කියලා ප්ලෑන් කරාට මේම රෙස්ට්‍රික්ෂන් දාගත්තේ නැහැ මේ වෙලාවට මෙතෙන් යන්න ඕනේ එහෙම දාගන්නේ නැහැ ඒක නිසා අවුන ටිකක් බලාගෙන යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ එතකොට දැන් මේ ඉන්නේ මාතර අපි ඊරෑ හොටෙල් එකක් කරන් ඒ රූම් එකේ ඉන්නේ තමයි විස්තර ඉතින් හරියටම ගත්තොත් අපේ ගමනේ මැද ඉඳලා තමයි ඔයාලා අපිව මේ බලන්න යන්නේ නමුත් ඉතින් හරියටම අපි දෙන්න ට්‍රිප් එක පටන් ගන්න අද. ඔන්න යාළුවනේ ඉතින් අපි මාතර ඉඳලා ගාල්ලට යන අපේ බයික් ජර්නි එක පටන් ගන්න යන්නේ. ඉතින් පේනවනේ අපි ඉස්සෙල්ලාම අපේ ගමන් බොදිය ගැට ගහගන්න යන්නේ මේ විදිහට වෝටර් ප්‍රූෆ් කරලා අලුත්ම වෝටර් ප්‍රූෆින් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් බයික් ජර්නි එක කියන්නේ ඉතින් ඇඩ්වෙන්චර් ජර්නි එකක්. අපේ ගොඩක් යාළුවෝ ඉතින් මේ විදිහට යනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපේ නවාතැනින් මෙන්න මේ විදිහට තමයි අපි පිටත් උනේ. ඉතින් අපේ බයික් ජර්නි එකේ අපි මුලින්ම හිතුවේ නවතින්න ඕනේ කියලා මාතර වෙරළ තීරයේ. ඉතින් අපි හිටපු තැන ඉඳලා මෙතන ලොකු දුරක් නැහැ. අපි ජර්නි එක පටන් ගන්නකොටම ආවේ ඉන්න මේ මාතර වෙරළ තීරයට. ගොඩක් අය දන්නවත් වගේ මාතර වෙරළ තීරයේ එක අන්තයක තමයි පරවි දූපත පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ නැරඹුම් ස්ථානය වුණේ පරවි දූපත. ඉතින් අපිට ගොඩක් දුර යන්නත් තියෙන නිසා අපි දූපත ඇතුළට ගියේ නෑ. නමුත් ඉතින් අපි දොරටුව බියසට ගිහිල්ලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මුද දෙපැත්ත බලාගෙන ඒ සුන්දරත්වය විඳගත්තා. පරවි දූපතට යන මේ ලස්සන එල්ලෙන පාලමේ ඉස්සර මාත් ඇවිදලා තියෙනවා. නමුත් ඉතින් අද දකින්න තියෙන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි. පරවි දූපත බලපු අපි ඊළඟට ආවේ මාතර කොටුව බලන්න. 1560 වසරේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මෙම බලකොටුව 1640 විතර ඕලන්දවරුන් ආක්‍රමණයෙන් පසු අල්ලාගත්තට පසුව නැවත ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. ඉතින් විශාල ගල් පර්වතයක් මත පිහිටලා තියෙන මෙම බලකොටුව නිල්වලා ගඟේ කලපුව හා මුහුද වෙන් කරන උස් බිමක තමයි පිහිටලා තියෙන්නේ. කෙනෙක් මාතර බලකොටුවට සමුදුන්න අපි මීළඟට යන්න හිතුවා ලන්දේසි වෙළඳ පොළ බලන්න. මේක ඉතින් මාතර නූපේ හන්දියේ තියෙන හැමෝම දැකලා තියෙන පැරණි ගොඩනැගිල්ලක්. ඉතින් ලන්දේසි යුගයේදී මේක භාවිතා කරලා තිනවා ඒගොල්ලන්ගේ වෙළඳාම් කටයුතු සඳහා.
ඉතින් අදටත් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒක සුරක්ෂිතව පවත්වාගෙන යන ආකාරය ඔයාලට බලන්න පුළුවන්. මාතරට මාපු එකේ මාතර පදමට අපිට කන්න මොනවාරි ඕන වෙලා තිබ්බා. ඉතින් අපි ඊට පස්සේ කෑම කඩයක් හොයන්න ගියා මාතර රහට කන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ ඉතාම සරල හැබැයි මාරම රස කෑම එකක් හම්බුණා. කොහොම හරි ඉතින් උදේටත් කාලා අපි ඊළඟට ආවේ මිරිස්සට. මිරිස්සේ තියෙන කොකොනට් ට්‍රී හිල් එක බලන්න. ඉතින් ගොඩක් යාළුවෝ මෙතන ඇවිල්ලා ඇති. මමත් කලින් ඇවිල්ලා තියෙනවා. නමුත් ඉතින් ඉස්සර එනකොට වඩා දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා කියලා අපිට පේනවා. මෙතන බෝඩ් ගහලා තාප්ප ගහලා. ඉතින් මං හිතන්නේ පෞද්ගලික ඉඩමක් වෙන්න ඕනේ මෙතන. මමත් හරියටම දන්නේ නැහැ. නමුත් ඉතින් දැන් හොඳ සංචාරක ස්ථානයක් නිසා හොඳ ලස්සනට හදලා මෙන්න මේ වගේ පඩි පෙළ එහෙම දාලා අපි හැමෝටම බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා එතන. මිරිස්ස කොකොනට් ට්‍රී හිල්. ඉතින් මෙතන හුඟක් දෙනා දන්නවත් වගේ දකුණු වෙරළේ හුඟක් ජනප්‍රිය තැනක්. පොල් ගස් අතරින් පෙනෙන සීමිත මුහුද, හිමින් බැස යන හිරු ලස්සනට බලා ගන්න පුළුවන් තැනක් තමයි මෙතන. මෙතනට ආවම නිකන් කාලේ ටිකක් හෙමින් යනවා වගේ තමයි අපිට දැනුනේ. ඉතින් කැමරා අතින් ගත්ත මිනිස්සු හුඟ දෙනෙක් මෙතන ඉන්නවා. නමුත් ඉතින් කැමරාව පැත්තකින් තියලා මේ තැන දිහා බැලුවොත් තවත් ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. කොකොනට් ට්‍රී හිල් එකටත් සමුදීලා අපි දිගටම ගාල්ල පැත්තට ආවා. ඒ එනකොට ඉතින් අපි දෙන්නට පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි කරේ බයික් එක නවත්තලා වැලිගම හරිය තිබ්බ ලස්සන තැනක ඉඳලා මුහුද දිහා බලාගෙන මොරුක්කු පැකට් එකක් කන්න පටන් ගත්තා.
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ වැලිගම තියෙන ලස්සන දීවර වරායකට. ඉතින් පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන මොහොත නිල්ම නිල් පාටට ලස්සන පාට බෝට්ටු නවත්තලා හරියට නිකන් අර අපි පොඩි කාලේ අඳින චිත්‍රවල තියෙන ඒ දර්ශනයක් වගේ. ඉතින් වැලිගම වරායට සමුදීලා අපි ගාල්ල පැත්ත දිගටම ආවා. ඒ එනකොට මෙන්න මෙතන අපි දැන් මේ කොග්ගල හරි තම නවත්තලා ඉන්නේ. ඉතින් මේ තැන ඔයාලා දැකලත් ඇති කලින් මෙන්න මේ වගේ තැන. ඉතින් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය මොකක්ද කියනවා නම් අපිට ලංකාවේ දකින්න තියෙන ප්‍රවාහන ක්‍රම වලින් ප්‍රධාන 4ක්ම අපිට මෙතනින් දැක ගන්න පුළුවන් එකපාර. එතකොට මෙන්න මේ හරියේ තියෙනවා රනවේ එකක්. ඒ වගේම හරහට ගිහින් තියෙනවා රේල් ට්‍රැක් එකක්. ඒ වගේම අපේ ප්‍රධාන බස් පාර. ඊට අමතරව මෙතන එහා පැත්තේ තියෙනවා වරාය. ඉතින් මේ ක්‍රම 4ම එකවර බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ අපි දැන් ඉන්නේ. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ බලන් හිටියා කිරල බීම එකක් බොන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අද මට ඒ අවස්ථාව උදා වුණා. ඉතින් ඔන්න අපි කිරල බීම එකක් ගත්තා. කොහොමහරි ඉතින් කිරල බීම එකකුත් බීලා අපි ගාල්ල බීච් එකෙනුත් නාලා. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මෙහෙ. එයාගේ විලා එකක් තියෙනවා. ඉතින් අපිට එන්න කිව්වා ඒක පොඩ්ඩක් බලලා එන්න කියලා. අපිත් ආසාවෙන් හිටියේ මේක ගොඩක් කල් බලන්න කියලා. ඉතින් අපි ඔන්න දැන් ලකී පැලස් එකට අවිල්ලා ඉන්නේ. මේක තමයි එයාගේ විලා එක. ඔයාලත් ගාල්ල පැත්තේ එනවනම් මේ ලස්සන විලා එකේ නැවතිලා ඉඳලා යන්න එන්න. ඉතින් ලස්සන ස්විමින් pool එකක් තියෙනවා, ලස්සන වෙල්යායක් තියෙනවා. බොහොම සාමකාමී පරිසරයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ ලස්සන view එකත් බලන ගමන් ඉතින් අපි අද සමු ගන්න හදන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේම දෙවෙනි කොටසක් ගේනවා අපි ගාල්ලේදී මොකද කරේ කියලා. ඉතින් ඒකෙන් හමු වෙනකන් සියලු දෙනාටම සුබ ගමන්.